කුණුකෝණේ හම්බ වුණා. හම්බ වුණා? ඔව්. කොහෙද තියෙන්නේ? රංජන් රාමනාගේ හිටපු කාමරේ ඇඳ උඩ. මේ අර කපල් එක තාමත් කාමරෙන් එළියට එන්නේ නැද්ද? ඒකනේ සර් ප්‍රශ්නේ. තාම එළියට ආවේ නැහැ. ඒ කාමරේ වතුර බ්ලොක් එකක් ආවා. ඒත් කපල් එක එළියට ආවේ නැහැ. මට කියලා වෙන කාමරයක් ඉල්ලගෙන ගියා. දැන් ඔය කප්පත්තට දෙන්න දැන්නේ. දෝයි අපි මේ දාඩි වාදීන් හම්බ කරගෙන කප්පන් ගන්න පුළුවන්. මොකද අපි හම්බ කරන්නේ කොස්සටේ කල්ලිනේ. අයියා කොස්තරේ අලුපොල් මාළුව දාන්නේ. सुंदर अतिरम्य पुरे पिला උදේට පොල් මිරි කනවා රාට කකුල් මිරි කනවා මේ කරුණාකරලා ඔක නවත්ත ගනි. පාර යන මිනිහෙකුට ඇවුනොත් හිතයි මේ මලගයක් කියලා. මලගයක්? කුණුගෝණිය තාම හම්බුනේ නැහැ. මම හිතන්නේ ඔක කවුරු හරි හොරකම් කළා. මොන හේකටද බං කුණුගෝණිය හොරකම් කරන්නේ? එකාතකට එහෙම හොරකම් කරන එකත් හොඳයි. අපිට කුණු වදින්න කරදරයක් වෙන්නේ නැහැනේ. ෂුවර් එකට මං කියන්නද ඕකේ හොරා නගර සභාවකේ. ඒකනේ කුණු හොරකම් කරන්නේ. හැබැයි මට ඕක වහවුනොත් මම ඕකට දෙන්නේ මෙන්න මේ ජකෝ. ඔබ හොරාටද ගහන්නේ මට නේද? වැරදුනා සර්. බලාගෙන ගියාම ඒකෙත් වැරදීමක් නැහැ. කකුල් දෙක හොඳට මසාජ් වෙලා තියෙන්නේ. මසාජ් තමයි ඕම් මසාජ් කරොත් එහෙම මගේ සකලාංග ශරීරෙම තුවාල වෙලා විකලාංග වාට්ටුවේ තමයි නවතින්න වෙන්නේ. ඒකේ තව තුවාල වෙන්න දෙයක් තියෙනවා ඈ. සර්. බන්ටි. අර කුණුකෝණේ හම්බ වුණා. හම්බ වුණා? ඔව්. කොහෙද තියෙන්නේ? රංජන් රාමනාගේ හිටපු කාමරේ ඇඳ උඩ. මුළු ඇඳම විනාශයි. ඇඳෙන් එකයි කුණු. කවුද ඒක කියලා ඒ කාමරේ දාලා තියෙන්නේ? කවුද දන්නේ සර්? දැන් මේ හෝටලෙ තියෙන මහා පුදුමාකාර දේවල්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කුණු ටික යහතින් තියෙනවද? කුණු කොහොමද මිනිස්සු යහතින් තියන්නේ? මං ඒ ඇඳ අස්කලා අලුත් බෙඩ් ෂීට් එකක් දාලා අර රූම් නම්බර් 1 එකේ හිටපු කපල් එකට දුන්නා. ඒ කපල් එකේ හිටපු කාමරේ වතුර බ්ලොක් එකක්ලු. අයියෝ යෝ. දැන් ඉතින් ඒ කුණු ටික කෝ? අයියෝ කුණුමයි හොයන්නේ. බය වෙන්න එපා. මං ඒ කුණු ටික වෙන ගෝණියකට දාලා අන්න කුස්සියෙන් ගින් තිබ්බා. අප්පා හැටි යාන්තම්. දැනුයි මගේ ඇඟට ලේ ටිකක් කිනුවේ. කොහොමද මගේ ගෝලයා? කුණු මතක් වෙච්ච ගමන් ඇඟට ලේ වුණනවා. පුදුම ඇඟක් තියෙනවා. ඒක පේන්නේ නැද්ද සර්? ඇඟ දැක්කම ඇඟක් කව කඩු පෙට්ටියක්. මෙන්න ඒකට ඇඟවල්. බාහුව අල්ල බලපන් පරාක්‍රම බාහුව වගේ. ඒ වුණාට ටිකක් මෙලකයි වගේ සර්. එබෙනවද? එබෙනවා ඒක. මීට වැඩි එබෙන තැන් තියෙනවා ඇඟේ. ඇමරිකා. උදේට පොල් හරි රම්සි වැඩි දැන් යනවා. රාට කකුල් මිරි කනවා. මේ ඇඳේ සීට් එක මාරු කරලා අලුත් එකක් දැම්මට අර කුණු වල ගඳ තාම එනවා. අපි දාපු කුණු වල ගඳ විඳිනුනේ අපිටමනේ. මං හිතන්නේ මං ගියාත් මේ කාව හරි කුණු වලකට දාලා කුණු වෙන්න දීලා ඇති. නැත්තම් හරි මෙයාත් මෙහෙම වෙන්නේ. මොකද්ද මේකේ තේරුම? මේ කුණු ගඳ ගගා මේ කාමරේට වෙලා ඉන්නවට වැඩිය මට හිතෙනවා වතුර බ්ලොක් එකක් තිබුණත් අර කාමරේ හිටියන හොඳයි කියලා. මේ වාගේ සිල් බෝතලයක් තිබුණා නේද? ඔව්. අරගෙන හිමු අතර වටේට. එතකොට ඉන්න පුළුවන්. එතකොට මම ඇඟේ ගාන්නේ. ඇඟේ ගාන්නේ ළමයි මෙතන ඉඳලානේ. හරි මං දෙන්නම්. හැබැයි ඔයා මට ටිකක් අරන් දෙන්න ඕනේ. අරන් දෙන්න බැරිය. මේ වැඩේ අර ගියොත් මට බොසාගෙන් හොඳ ගාණක් හම්බ වෙනවා. එතකොට මම 10ක් අරන් දෙනවා. එනේ එකමාරයි. මැඩම්ලා යන්නද? ඔව් අපි ආපු වැඩේ සාර්ථකුනේ නෑනේ. දුව ඉතින් කිව්වා යමු කියලා. කම්මැලිකමට හරි කතා කරන්න ඉන්නේ රංජන් අයියා විතරයි. එයාත් තීරය කියන්නේ. ඉතින් අපිත් තීරණය කළා යමුයි කියලා. බලමුද අපේ බිල? පොඩක් ඉන්න මැඩම්. Excuse me. මට රූම් එකක් ගන්න පුළුවන්? පුළුවන් සර් පොඩ්ඩක් ඉන්න.
අම්මි අපි තව දවස් දෙකක් ඉමුකෝ. ඇයි ඒ මොකද? ඉමුකෝ? අපි දැන් යනවයි කියලා ඉන්නම් කිව්වහම මේ මිනිස්සු ඉතයි අපිට පිස්සු කියලා. අපිට ඕන නම් අපි ඉන්නවා. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. මිස් අපි මේ තව දවස් දෙක තුනක් ඉන්න කියලා තීරණය කළා. ඇයි මැඩම් මම මේ ගණනුත් බලලා තියෙන්නේ. ගානිකින් පස්සේ බැරියේ අපි ඉන්නම්. අපි හිටපු කාමරෙම දෙන්නකෝ. කුමාරට කතා කරන්න ඔය බෑග්ස් දෙක කාමරේට ගිහින් දෙන්න. නෑ ඕනේ නෑ. අපි අරන් යන්න. රාජපක්ෂ කුමාරට පොඩ්ඩක් එන්න කියන්න. මිස්සර ගිමිස්ගේ නම මොකද්ද? රති. ඇයි අඳුරනවද? මම කොයි දෙයක දැකලා තියෙනවා. මං හිතන්නේ මෙහෙදීම වෙන්න ඇති. සගේ නම මොකද්ද? උසල් අතපත්තු. කුමාර මේ සර්ට රූම් නම්බර් 6 එක දෙන්න. ඒ රූම් එකට රූම් නම්බර් 1 එකේ ඉන්න කපල් එක දැම්මනේ. ඒකේ වතුර බ්ලොක් එකක් ඒකයි. එහෙමද? එහෙනම් රූම් නම්බර් 4 එක දෙන්න. යස්ස මාත් එක්ක. අර යන්න හදපු අම්මයි දුවයි දෙන්න මොකද අර මහත්තයාව දැකලා නතරුනේ? ඒ ගර්ල් ඇවිල්ලා තියෙන ප්‍රොපෝසල් වගේක් බලන්නනේ. ඉතින් ඒකක්වත් හරි ගියේ නෑනේ. එයාට හිතෙන්නේ නැති මේ බොයවත් අල්ලගන්න. ඔන්න බලන්න. කොල්ලෝ දැක්කහම කෙල්ලෝ පැනලා දෙන්නේ. මට නෑනේ මේ chance එක. ඔන්න ආයෙත් කරදරේ පටන් ගත්තා. ටික දවසක් නැතුව හිටියා. දැන් ආයෙත් පටන් අරගෙන. ඔයා හිතුවේ මං නතර කරා කියලාද? නෑ සටන් විරාමයක් දීලා තිබුණේ. ආයෙ පටන් ගන්නවා ප්‍රේම සටන. ඉතින් අපි මෙහි නතර වුණා කියමුකෝ. ඔයා හිතනවාද ඒ බොයි ඔයාට කැමති වෙයි කියලා? එයා බලපු විදිය මට තේරුණා. එයාගේ හිතේ මං ගැන හැඟීමක් ඇති වුණා කියලා. ඔච්චර ඉක්මනට ඔයාට දැක්ක ගමන් ආදරයක් ඇති වුණාද? අම්මි ඒව දන්නේ නෑ. ඒකට තමයි කියන්නේ love at first sight කියලා. අර සින්දුවකුත් තියෙන්නේ. දැක්ක ගමන් හිත වැටුණා කියලා. හොඳයි. ඒ බොයි කැමති වුණා කියමු. ඔයා දන්නවද එයා කාගේ කවුද මොනවද කරන්න කියලා? එයා හොඳ වැදගත් පවුලක කෙනෙක් අම්මි. එයාගේ පෙනුමෙන්ම ඒක පේනවා. එයා හොඳ පෝසත් කෙනෙක් කියලාත් පේනවා. මං දැක්කා එයාගේ ඇඟිල්ලේ යතුරක් තියාගෙන කරකවනවා. ඒ කියන්නේ ෂුවර් එකට මෙයා ඇවිල්ලා තියෙන කාර් එකකින්. ඔයා ඔය ඉක්මනට ඔය ඔක්කොම දැනගත්තද? ඒව එහෙම තමයි. හිත ගියාම හැමදේම පේන්න ගන්නවා. අර ඇසිපිය ගන්න නැතුව ත්‍රිමාන පින්තූරයක් දිහා බලා ඉන්නකොට ඒකේ තියෙන හැමදේම පේන්න ගන්නවා. අන්න ඒ වගේ. හොඳයි අපි තව දවස් දෙක තුනක් මෙහි නතර වෙලා බලමුකෝ. මට කොහොම හරි ආ මුණ ගහින්න ඕනේ. මේ අර කපල් එක තාමත් කාමරෙන් එළියට එන්නේ නැද්ද? ඒකනේ සර් ප්‍රශ්නේ. තාම එළියට ආවේ නැහැ. ඒ කාමරේ වතුර බ්ලොක් එකක් ආවා. ඒත් කපල් එක එළියට ආවේ නැහැ. මට කියලා වෙන කාමරයක් ඉල්ලගෙන ගියා. මට හිතෙන්නේ මං හොයන මෑන් තමයි මිනිහා. මිනිහා මගෙන් බේරෙන්න තමයි ඔය කාමරය ඇතුළට වෙලා ඉන්නේ. සර්ගේ ටාගට් එක හරියන්න ඉඩ තියෙනවා. අපි බලමු ඈ. බලමු. වෙලාව හොඳයි. කපල් එක එළියට ආවා. මං ගිහිල්ලා අහලා එන්නම් මොකක්ද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය කියලා. සරින්ද? අපරාධේ ආවේ. මම බ්‍රෙක්ෆාස්ට් එක කාමරේ ඇතුළටම ගේන්න හැදුවේ. ඒ කාමරේ ඉන්න බෑනේ. හරියට උරුලෑවෙක් එක කාමරේ ඉන්නවා වගේ. බං උරුලාව කිව්ව මටද? ඔයාට නෙමේ. ඒ කාමරේ එන ගඳ හරියට උරුලෑවෙක් ගඳක් වගේනේ. අර කුණු ජරාවේ ඉඳ. ඒක මිසක්. අපි හිතන් ඉන්නේ සර් ඔය කාමරේට කුණු වතුර ආපු එක CID එකට බාර දෙන්න කියලා හොයන්න. අපි කිව්වේ අර කිචන් එකේ බන්ටි ළමයායිමයි. ඒක මිසක්. සර් බය වුණානේ. සර්ගේ මූණට හරි සුන්දර බයක් ආව එක කිව්වහම. ඒක මිසක්. මේ අපි මාකටිං යන්න කියලා. දුවත් එක්ක යනවද මාකටිං? ඔව් අර කාමරේට එලා උඩ බලාගෙන ඉන්නවා. මම බැල පොඩක් උලන් අදින්නත් එක්ක එළියට අරන් යන්න. ඒක හොඳයි. පරිස්සම ගිහින්. සර් අර චන්ඩිජෝන් ඇවිල්ලා.
මේ උදේ පාන්දර පාන්දර ඇවිල්ලා පින්න කඩාගෙන කප්පන් ගෙනියන්නද කොහෙද? මේ ඔය අකා දැන් ඔතන ඉන්නවනම් මං කොහොමද ඔතනින් යන්නේ? කරන දෙයක් කරලා එමිණියා පනලා දාන්නේ. පොඩ්ඩ එන්නකො. කුමාර මෙහෙනම් මේ ඇයිස සංජෝන් කාර්යාලය අතන ඉඳගෙන ඉන්නවලු. මේ මරිමුලට එතන යන්න බෑ. තමසේ ගිහලා මිනිහව කාමරේට දානවා. මම මිනිහා කොහමද කාමරේට දාන්න? ඒ මිනිහා හවුත් එම මොකටද කාමරේකට කියන්නේ කියලා? ඔව්. තමසේ කියනවා මම අද කප්පන් ගෙවනවා ප්‍රසිද්ධිය ගෙවන්න බෑ කාමරේට ගෙවන්නම් කියලා. රයිට් සර්. මම දෙන්න වැඩේ නියමෙට. හරි යන්න. කොහමද මේ මාෂල්ගේ මොලේ? ඒකනේ ඕගොල්ලන්ගේ මොලේ හැඳිමිටේ දෙකයි කියලා කියන්නේ. ඒ වුණාට ඉතින් මෙතනදී හැඳි පාවිච්චි කරන්නේ මම නෙමෙයිනේ ඔයානේ. හැඳි මිටේ නුවණ තියෙන්නේත් ඔයාටම තමයි. ඈ? බන්ටිලාමි. ඈ? ඒ කතාව ඇත්තද? මගේ මොලේ හැඳිමිටේ දෙකයි කියලා කියන්නේ. සර් කරන වැඩ දැක්කම මටත් එහෙම හිතෙනවා සර්. ඒ ගෝකාරයා මෙහෙනම්. ඇයිස මට තමුසල එකෙක්වත් විශ්වාස නැහැ. හරිද? මට එක සැරයක් තේ වලට ජාපාල දාලා දුන්නා. ඔරන්ජ් ජූස් වලට දාලා දුන්නා. අද මේ කාමරේට එක්කන් එන්නේ මොනව කරන්නද දන්නේ නැහැ. මොනවාරි කරලා තිබ්බොත් හොයාගන්නෝ. ඒවා ඉතින් සර්ටම කියලා කරපු දේවල් නෙවෙයිනේ. වැරදිලා පැටලිලා වෙච්ච දේවල්. මේ සර්ම මේ කාමරයකට එක්කන්නේ මේකයි. ඔය කප්පන් ගැහිලි වගේ දේවල් වැඩ කරන අය ඉස්සරහා කරන්න හොඳ නෑ. ඒක සර්ටත් හොඳ නෑ. අපේ සර්ටත් හොඳ නෑ. ඒකයි. තමුසලගේ මාෂල් කාර්යයටත් හොඳ නැහැ. ඔව් සර්. හොඳයි. හැබැයි ඉතින් අද කප්පන්න දුන්නොත් මම මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. හොඳයි සර්. තමුසල මාෂල් කාර්යයට ගිහලා කියනවා. හොඳයි සර්. මං ගිහිල්ලා කියන්නම්. සර් මේ කාමරෙන් ඉන්න. එන්න. මේ තියෙන මේ කාමරේ. යනෝ. හරි. ඕක තමයි කාමරේ. වැඩේ හරි මැඩම්. චන්දිජෝන කාමරේකට දාලා වැටුවා කුමාර. අන්න වැඩේ හරි. අපි යන්නම් එහෙනම්. පරිස්සම ගිහින් මේ මතකයි උඩවල ලොලිපොප් එකක් කරන් දෙන්න. උඩ බලන් ඉන්න ඩේට් හොඳයි. ඈ? සර් ලොලිපොප් කෑවම උඩ බලන් ඉන්න දෙන්නේ නැති වෙනවද? එහෙමනම් මට ලොලිපොප් එකක් කරන් දෙන්නකෝ. උඹේ වයසට ලොලිපොප් හොඳ නැහැ. උඹ ගුලි කරලා කාපන් ඇඹිලොප් එක. වැඩේ හරි. හොඳ වෙලාවට රූම් නම්බර් 1 එක වේකන්ට් වෙලා තිබුණා. ඒකේ වතුර බ්ලොක් එකක් නේ. මම චන්ජෝන් කාර්යව දැම්ම ඒක ඇතුළට. සර්. දැන් ඔය කප්පන් සල්ලි දෙන්න දෙන්නේ. සුදෝයි අපි මේ දාඩිය වාදයෙන් හම්බ කරගෙන කප්පන් ගෙවන්න පුළුවන්. මොකද අපි හම්බ කරන්නේ කොස්සටේ සල්ලිනේ. අයියාට කොස්තරේ ඇවිල්ලා කල්පොල් මාළුව දාන්න. කොහෙද? අර ජේමිස් අයිලා වතදී බල්ලා අනින්න ආපුවාර. බල්ල කොහෙද වනින්නේ? හරකා. හරකෙක්ම තමයි ඔක කරපන්. එන්න. කප්පන් අර මාෂල් නතුරු ඉන්නම්. අදවත් නොදුන්නොත් ඔගේ ගිලමිරි කන්නම්. අපන් අර මාෂල් නතුරු ඉන්නම්. අදවත් නොදුන්නොත් ඔගේ ගිලමිරි කන්නම්. මීයෙක් මැරිච්ච මීයෙක් ගත්තේ මීයෙක් ඇයි සර් මොකද මේ? ඔයි මම අර ටොයිලට් එකේ කොක්ක ඇද්ද විතරයි ඒ කොක්ක කඩාගෙන මගේ අතට ආවා. ඒක ඇතුලේ මීයෙක් මගේ ෂර්ට් එක ඇතුලේ. මීයා ෂර්ට් එක ඇතුලේ? අද සර් අයියෝ සර් මීයන්ට බය වෙලාද? බය නෙමෙයි ඔය හිරිකිතයි මමනේ දන්නේ නෝ. සද්දන්ත කුලේ චන්ඩිජෝ මීයන්ට බයයි. ටික් බයයි? ඔයි සද්දන්ත ඇද්දුත් කටුසන්ට බයයි. මේ බය නෙමෙයි ඔය අපිරියාව. චි මං යන මේ ඉක්මන කියලා නාගන්න ඕනේ. ඒතකොට කප්පන් සල්ලි? අප්පා කරම වෙද්දාස එන්නම්. අද චන්ඩිජෝන් කාලේ දිව්වා. පණ එපා කියලා දිව්වා. මගේ වැඩේ සර් උනේ. දිව්වා? ඔව්. ඒ මොකද? මේකයි සර් උනේ වැඩේ. මං චන්ඩිජෝන් කාර්යාව කාමරයක් ඇතුළට දාලා දොර ඇහුවනේ. මිනිහා ශරීර කෘත්‍ය සඳහා රෙන්ගුව වැසිකිළියට ගිහිල්ලා සියලු කාරණා කටයුතු හවර කළා. වතුර එන්න අර කොක්ක ඇද්දා. කොක්ක ගලවිලා අතට. ඊට පස්සේ වතුර එන බටි ඇතුලේ හිර වෙලා හිටපු මී කුණක් මිනිහාගේ ඇඟට වැටුණා. කමිසිය ඇතුළටම වැටුණා. මිනිහා බයච්ච පාර පණ එපයි කියලා දිව්වා. සර් සද්දන්තෙක් වගේ හිටියට චන්ඩිජෝ මීයන්ට බයයි. කප්පන් ඉන්නේ නැද්ද? කප්පන් හෙට ගමු කිව්වා. සර් හැබැයි මේ වැඩෙන් මරුව හොදක් සිද්ධ වුණා අපිට. ඒ මොකද? සර් පළවෙනි කාමරේ වතුර බ්ලොක් එකක් විලානේ තිබුණේ. මං ගිහිල්ලා බැලුවා. දැන් වතුර එනවා නියමට. මොකද දන්නද වෙලා තියෙන්නේ? සර් බටියේ ඇතුලේ මීයක් කියලා වෙලා. ඒ මීයා මැරිලා. දැන් අර කොක්ක කඩනට පස්සේ අර මී කුණ බිමට වැටලා. දැන් එනවා වතුර නිකන් වක්කඩ කැඩුවා මගේ. මීයා චන්ඩිජෝලු වතුර හරියට එනවා නිකන් බබා වගේ.
ඔබත් අද මීයන් හිරනවන පයිප් වල පාවිච්චි කරගන්න. මේ ගෝමස් අර එහා මේසේ ඉන්න මිනිහා මේ පැත්ත සැරින් සැරේ බලනවා. මිනිහා තේ බීලා දැන් සෑහෙන වෙලාවක් ඒත් එතනම ඉඳගෙන ඉන්නවා. ඒ ඔයාගේ ලස්සන වෙන්නේ. මගේ ලස්සන නෙමේ. ඔයා දිහා වැඩිපුර බලන්නේ. මාතියා? ඔව්. මේ මට බීම සැකෙන්නේ දෙනවා. උසී මහත්තයා මෙහෙට උපගෙනෙද්ද දන්නේ අපි මේ හරියට වැඩ කරනවාද කියලා බලන්න. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. මේ ගොම්මස් අපි දෙන්න අර කාමරේ ඇතුළටම වෙලා හිටපු එක මෙයා ගිහිල්ලා කියයිද? ඒ මිනිස්සු වදන්නෝ රංජන්ට කරපු කිසිම දෙයක් හරියන්නේ නැහැ. ෂී. රංජන් රාමනායකත් දැන් ගිහිල්ලානේ. අපිත් දැන් මෙහි ඉන්න එකේ තේරුමක් නැහැ ගෝමස්. අපිත් යන්. මං කියන්නද රංජන් රාමනායකත් ගියේකේ අපි දෙමුද අනිත් කාමරේට හොඳ වැඩක්. මොන කාමරේටද? අර අම්මයි දුවයි ඉන්න කාමරේට දෙමු මරු වැඩක්. හරි. ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. කොහොමද වගේ මුලේ? මට පේන්නේ ගෝමස්ලගෙන් හරියම වැඩක් කෙල්ල නැති පාට. එහෙම නැති දැන් ගෙස්ලා මෙහාට එන්න එපා. ඒගොල්ලොනුත් අර ඉස්සෙල්ලා ගියේ ඒගොල්ලෝ වගේ එහාට වෙලා කකා බිබී ඉන්නවද දන්නේ නැහැ. නේ මන් දන්නේ. දැන් ජෝඩු දෙකක් පිට කෙරුවා. සුළු පොට ඊදමක්ද? මොකෝ ආදායමක් හම්බෙන්නේ නැකද? බැංකුවේ සල්ලි ටිකෙන් ටික අඩු වෙනවා. මෙහෙම ගියොත් නම් එහෙම එක්කෝ ගෙස්ට් එක විකුණන්න වෙනවා. එහෙම නැත්නම් බැංකුවට උගස් තියන්න වෙනවා. අයියෝ උගස් තිබ්බත් කමන්නේ. විකුණන්න නම් එපා. අපිට මොන තරම් සෞතුවක්ද? ඒක තමයි මාත් මේ කාගෙන ඉන්නේ. එහෙම වුණොත් ඔසී කුරේරාගේ ආත්මෙත් ඉවරයි. හැබැයි ප්‍රින්සි එහෙම දෙයක් වුණොත් මම ඔය පෙරේරා ඉන්න එක ෆැක් කරලා දානවා. අයියෝ ඔයා කල්පන වෙන්න එපා. ඔයාට ප්‍රෙෂර් එක තියෙනවනේ. ඉඳගන්න. අයියෝ ප්‍රෙෂර් එක කිනකොට මතක් වුණේ. අද බෙහෙත් ටික ගන්නත් බැරුණා. මැටිල්ඩා සර් අර මගේ බෙහෙත් කුප්පිය එන්න. මේ පෙරේලට මොනවා කරත් කමන්නේ. ඔයා නම් ඕවට ගෑවෙන්න එපා. හරි. යවපු ජෝඩු දෙකෙන් කිසිම වැඩක් කෙරුණේ නැහනේ. බලමුකෝ ගෝමස්ලා එන්නේ. අර මිනිස්සයාගේ වැඩේ සැරෙන් සැරේ මගෙන් අහනවා. ඒ මිනිහා හොයාගෙන මෙහාට කවුරු හරි ආවද කියලා. ඒ මිනිහක්වත් මල්ලා මෙහාට ඇවිල්ලා හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. එක මිනිහක් නෙමෙයි මිනිස්සු 10ක් මරුවත් අපිට මොකෝ. මේ කාලේ බල්ලු මරලා හරි කමක් නැහැ. සල්ලිනේ හම්බ කරගන්න ඕනේ. බල්ලෝ මෙරුවම සල්ලි හම්බ වෙනවද? ආර පිටිපස්ස පැත්තේ ඉන්න නකුටු බල්ලෝ 3-4 දෙනෙක්ම. දීලා එළිය නම් හොඳයිනේ. ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30ට හමු වෙමු. මොකද මේ තනියනේ? අම්මි නිදි. මට කාමරේ ඉන්නත් කම්මැලි.
ඉතින් හිතුණා පොඩ්ඩක් මෙතනට වෙලා ඉන්න. ඔගොල්ලෝ උදේ යන්න නේද ගියේ? ඔව්. ආයෙත් හිතුණා දවස් 2ක් විතර ඉන්න. මේ වගේ ලස්සන තැන් දාලා යන්න හිතෙන්නේ නැහැ යන්නේ. අපි කොළඹ මිහිර වෙලානේ ඉන්නේ. ඔගොල්ලෝ කොළඹ කොහෙද? බොරැල්ලේ. මෙච්චරලා කතා කරාගෙන නමත් අහගන්න බැරි වුණා. මං රත්ී සුමනදාස. මං කුසල් අතපත්. ඔගොල්ලෝ මේ නතර වෙලා ඉන්නේ මොකටද? නිවාඩුවකට වගේ තමයි ආවේ. ඒත් අපේ අම්මිය අඳුරන කපු මහත්තයෙක් අපිට මෙහාට එන්න කිව්වා. මට ප්‍රොපෝසල් වගේ එකට. 4 දෙනෙක් විතර ආවා. ඒත් මං එයාලට කැමති වුණේ නැහැ. ඔයා මොනවද කරන්නේ? මම කා බිස්නස් කරන්නේ. මට කා සේල්ස් දෙකකුත් තියෙනවා. පොඩි ඩීල් එකකට ආපු ගම. ඉතින් ඒ ගම මටත් හිතුණා මේ දවස් දෙකක් විතර නතර වෙලා යන්න. මීට කලිනුත් මෙහෙ ඇවිල්ලා ඉන්නේ තියනවද? නැහැ මේ ෆස්ට් ටයිම්. අයියෝ මිස් මට මෙතන වලවල් වගේ කහපන්න තියෙනවා කණු වගේක් හිටවන්න. මම මෙතන වැඩ කරගෙන ඉඳද්දි මිස්ලට කතා කරන්නත් බෑනේ. ඒකින්ද පොඩ්ඩක් එහාට නන්න. හා කමක් නෑ. එහෙනම් යමු. අපි එන පස්සේ හම්බෙමු. හා පස්සේ හම්බෙන්න. දැන් යන්න. කාමරයක් හිස් වෙනකන් සර්ලා මෙතනින් වාඩි වෙලා ඉන්න. වෙනදට නම් අපිට කාමරයක් නැතුණාම ඉස්සරහට එලා හිටගෙන ඉන්නවා. ඔයා හින්දා තමයි මෙහෙම හරි ඉඳ ගන්න හම්බුනේ. මේක තියාගන්න. Thank you මල්ලි. බොහොම ස්තුතියි සර්. මම මේ කිචන් එකේ වැඩ කරන්නේ. මම මේ වෙන ගමනක් යන ගමන් එළියට ආවේ. අහම්බෙන් තමයි සර්ලාව දැක්කේ. ඒක සර්ලාගේ වෙලාවද මගේ වෙලාවද දන්නේ නැහැ. අයියෝ ඔන්නන්නම්. ඉතින් ඒ ළමයා කතා කළාද? ඔව් කතා කළා. එයාගේ නම කුසල් අතපත්තුලු. කාර් බිස්නස් කරන කෙනෙක්. ඉතින් තව වෙන මොනවද කතා කළේ? තව කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. අර කිචන් එකේ වැඩ කරන කොළුව ඇවිල්ලා එතන වලවල් වගේක් හරන්න ඕනිකෝ. මං ඉතින් නැගිටලා ආවා. අපරාදේ. තව ටිකක් වෙලා හිටියා නම් තව විස්තර ටිකක් දැනගන්න තිබුණා. ඔව් එයා කිව්වා පස්සේ හම්බෙමු කියලා. හොඳ වෙලාවට අපි අද මෙහි ඉඳ තීරණය කරේ. තව විනාඩි 10කට ඉස්සෙල්ලා යා ගියා නම් අපිට යාව හම්බ වෙන්නේ නැහනේ. ඊළඟකාරයා හම්බ වෙන්න තියෙනවනම් ඒක කොහොම හරි වෙනවා. එයාත් ඒ වෙලාවෙ එතන, අපිත් ඒ වෙලාවෙ එතන. ඒක තමයි දෛවය. අයිබෝන් මුසිලෝ දෙනාට. මා දැන් මේ කතා කරන්නට යන්නේ ටෙලිවිව් TV කියන YouTube channel එක ගැන. ටෙලිවිව් කියන ආයතනය ගැන ඔබ මීට කලින් පොදාකාරව අහලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ නිර්මාතෘ සුනිල් රත්නායක මහතා ගැන මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාල වෙබ් අඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් TV කියලා YouTube channel එකක්. මේ YouTube channel එක හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ් අඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික
විනෝදාත්මක ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel එක හරහා සමාජයට මුදා හරිනවා. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කාසු වෙන්න පුළුවන් ටෙලිවිව් TV කියන YouTube channel එක subscribe කරන්න. මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා ටෙලිවිව් TV එක්ක එකතු වෙන්න. බොහොම ස්තුතියි. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. මෙච්චරල කතා කරා වගේ නමත් අහගන්න බෑ. මම රත්ී සුමනදාස්. ජුලි මොකක්ද ඔයාලා මැත් එක තියෙන කතා? නෑ මම මේ අර අද සිං කරපු නම්බර්ස් ගැන කතා කර හිටියේ. හා පැරකුම් සිරිත විරිතක් කරගන තියලා දරණට මහා දියසෙනෙහස නිති රැකලා මේ තුන් ලොවේ කුසගින්නට තිත තියලා සම්පත් කුලේ අපි වැව්දිය මතු රැකලා සම්පත් කුලේ අපි බිඳුණු වැව්වලට යළි ජීවය දෙන්නෙමු. අපේම සම්පත් ලොවක් උරුම